එක් කලක සාමකාමී ගම්මානයක කරුණාවන්ත මිනිසෙක් දවස පුරා කතා කිරීමටත් ගීත ගායනා කිරීමටත් හැකි ලස්සන ගිරවෙක් ඇති කළේය. දිනක් ගිරවා තම ස්වාමියා රන්වණ්ඩු ධාන්‍ය ටිකක් වාජනයක තබනු දුටුවේය. එවිට මා මේ සියල්ල කෑවොත් මම ලෝකයේ සිටින සතුටින්ම සිටින කුරුල්ලා වනු ඇත කියා ඔහු සිතුවේය. ස්වාමියා පිටත්ත ගිය විට ගිරවා පහලට පියාසර කර ඔහුගේ කුඩා බඩට තවත් දරා ගැනීමට නොහැකි වනතුරු කෑදර ලෙස කෑමට පටන් ගත්තේය. එක්වරම ගිරවාගේ බඩ දරුණු ලෙස රිදෙන්නට විය. ඔහුට ආපසු තම ලී පොල්ල වෙත පියාසර කිරීමටවත් නොහැකි විය. ඔහුගේ කෑදරකම ඔහුට වේදනාව ගෙනාවේය. කරුණාවන්ත ස්වාමියා ආපසු පැමිණ තම දුප්පත් ගිරවා දුක් විඳිනු දුටුවේය. කෑදරකම මේ දුකට හේතු වී ඇති බව ඔහු වටහා ගත්තේය. සුවය ලැබීමෙන් පසු ගිරවා කිසි විටගත් කෑදරකමට තමා පාලනය කිරීමට ඉඩ දුන්නේ නැත. ඔහු නැවතවරක් තෘප්තිමත්ව හා නුවණින් යුතුව තම ස්වාමියා වෙනුවෙන් ප්‍රීතියෙන් ගීත ගායනා කළේය.